අයිබෝන් ශ්‍රී ලංකාවේ සාර්ථකම නිවැරදිම කාලගුණ අනාවකි මූලාශ්‍රය හරිම වෙද වෙතින් රූහි ස්ලිපර්ස් ගිරාදුරු කෝට්ටේ DSI අමුද්‍රව්‍ය යොදා සාධන පාටා විකිනීමට තොග සහ සිල්ලර විශේෂ වට්ටම් සහිතයි. දැන් මාමතන්න 07 රුපියල් 250 සිට රුපියල් 1200 දක්වා උසස්ම අමුද්‍රව්‍ය යොදා උසස්ම තත්ත්වයෙන් බාටා ඔබ වෙතට දිවයින පුරා ඩිලිවර් පහසුකම් සහිතයි. රූහි ස්ලිපර්ස්. ජනවාරි මාසේ 5 වෙනිදා සඳුදා සඳහා නවතම නිරීක්ෂණයෙන් කාලගුණ අනාවැකිය නරඹන්න ඔබගේ ඉදිරිය සැලසුම් කරගන්න. අලුයම උදෑසන කාලවල ඊසාන නැගෙනහිර ගිනිකොන මුහුදු කලේ පරේ ඉතාමත්ම තදින් වැසී ඇති වෙනවා. දහවල් කාලය වෙන විට දහවල් 1-2 සන්ධ්‍යා 3 පමණ වන විටත් ශ්‍රී ලංකාවේ ඊසාන නැගෙනහිර සහ ගිනිකොන මුහුදු කලාපවල තදින් වැසී ඇති වෙනවා. රාත්‍රී කාලයේදී තත්ත්වය එලෙසමයි. නැගෙනහිර ඊසාන ගිනිකොන එසේම බස්නාහිර මුහුදු කලාපයේත් වයම් මුහුදු කලාපයේත් රාත්‍රී කාලයේදී වැසි තත්ත්වයන් නැති වෙනවා. මුහුදු ප්‍රදේශවල උෂ්ණත්වය වන්නේ දහවල් කාලයේදී දහවල් 1-2 සන්ධ්‍යා 3 පමණ වන විට සාමාන්‍ය අගයක් ලෙසට සෙල්සියස් අංශක 24ක වැනි අගයක ගන්නවා. මුහුදු ප්‍රදේශවල සුළං වේගය ඉතාමත්ම තදයි. වයඹ බස්නාහිර දකුණ යන කලාපවල පැයට කිලෝමීටර් 40 සිට 55-60 දක්වා ඇතැම් ස්ථානවල සුළං තත්ත්වයන් ඇති වෙනවා. ශ්‍රී ලංකාවේ සෙසු මුහුදු කලාපවලත් ඊසාන නැගෙනහිර ගිනිකොන වැනි කලාපවලත් පැයට කිලෝමීටර් 30-40 දක්වා සුළං ධාරා ඇති වෙනවා. ඒ අනුව මුහුදු යාමට කිසිසේත් උචිත නොවන දිනයක් වනවා. එසේනම් ශ්‍රී ලංකාවේ අභ්‍යන්තරය සඳහා කාලගුණ අනාවැකිය අලුයම උදෑසන කාලවල මීදුම් තත්ත්වයන් ඇති වෙනවා. දකුණු කලාපයේත් එසේම මධ්‍යම කඳුකරයේත් ඇතැම් ස්ථානවල මෙම සුදු පැහැන් පෙනෙන ප්‍රදේශවල ප්‍රිය ධාවනයේදී වඩාත් සැලකිල්ලෙන් අවධානයෙන් ප්‍රිය ධාවනය කරන්න. අලුයම උදෑසන කාලවල මුලතිව් ත්‍රිකුණාමලය පොළොන්නරුව අනුරාධපුර දිස්ත්‍රික්කයේ දයි නැගෙනහිර කොටස් මඩකලපුව අම්පාර සහ ආශිත ප්‍රදේශවල මහියංගනය දෙහිඅත්ත කණ්ඩිය අරලගංවිල වැලිකන්ද වැනි ප්‍රදේශවල ඉතාම තදින් වැසී ඇති වෙනවා. ක්‍රමක්‍රමයෙන් දහවල් කාලය වෙනුවට දහවල් 1-2 සන්ධ්‍යා 3 පමණ වන විට ශ්‍රී ලංකාවේ බොහෝ ස්ථානයක් අහස බලා කුලින් බර වී තරමක් තදින් වැසී ඇති වෙනවා. ශ්‍රී ලංකාවේ නැගෙනහිර අර්ධයේ උතුරු පළාත නැගෙනහිර පළාත උතුරු මැද පළාත ඌව පළාත මධ්‍යම පළාතේ නැගෙනහිර කොටස් සබරගම් පළාතේ ඇතැම් ස්ථානවලත් වැසි තත්ත්වයන් ඇති වෙනවා. ක්‍රමක්‍රමයෙන් සන්ධ්‍යා කාලයේම සන්ධ්‍යා 5-6 පමණ වන විටත් වැසි තත්ත්වයන් ඇති වෙනවා. ශ්‍රී ලංකාවේ නැගෙනහිර අර්ධයේ බොහෝ ස්ථානයක බස්නාහිර අර්ධයේ තනින් තන සුළු වශයෙන් වැසි ඇති වෙනවා. ඇතැම් ස්ථානවල රාත්‍රී කාලය වන විට රාත්‍රී 8-9-10 පමණ වන විටත් ශ්‍රී ලංකාවේ නැගෙනහිර අර්ධයේ තදින් වැසි පවතිනවා. උෂ්ණත්වය වන්නේ ශ්‍රී ලංකාව අභ්‍යන්තරයේ සාමාන්‍ය අගයක් ලෙසට දහවල් කාලයේදී සෙල්සියස් අංශක 23ක් වැඩි උෂ්ණත්වය ඇති වෙනවා. හම්බන්තොට සහ ආශිත ප්‍රදේශවලත් බස්නාහිර පළාතේ බොහෝ ස්ථානයකත් සෙල්සියස් අංශක 28ක් 29ක් ලෙසට ශ්‍රී ලංකාව අභ්‍යන්තරයේ සුළං ධාරාව යම් මට්ටමකින් ඇතැම් ස්ථානවල පැයට කිලෝමීටර් 25-35 අතර සුළං ධාරා තනින් තන විටින් විට ඇති වෙනවා. විශේෂයෙන්ම වයඹ පළාතෙත් උතුරු පළාතෙත් දකුණු පළාතේ හම්බන්තොට සහ ඒ ආශිත ප්‍රදේශවලත්. එසේනම් එයයි කාලගුණ අනාවැකිය නරඹන්න ඔබගේ ඉදිරි කටයුතු සැලසුම් කරගන්න. ඉතාමත්ම කැළඹිලිකාරී දින කිහිපයක් තවදුරටත් ශ්‍රී ලංකාවේ කාලගුණය සම්බන්ධයෙන් පවතිනවා. නැවතත් හමුවෙමු මීළඟ කාලගුණ අනාවැකියෙන්.